පරිගණක විද්‍යාවේ තියෙන ලොකුම අභියෝගයක් තමයි අපි ඇසින් දකින දේවල් යන්ත්‍රයකට තේරෙන භාෂාවකට හරවන්නේ කොහොමද කියන එක. ඉතින් අද අපි කතා කරමු මේ වගේ සංකීර්ණ ජාලයක් යන්ත්‍රයකට කියවන්න පුළුවන් සරල දත්ත ටිකක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. හොඳයි. අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රහේලිකාවකින්. කාරණේ තමයි කම්පියුටර්ස් අපි වගේ පින්තූර දකින්නේ නැහැ. මේ තියෙන්නේ එකිනෙකට සම්බන්ධ වුණු ලක්ෂ සහ රේඛා ජාලයක්. අපේ ඇහැට නම් මේක දැක්ක ගමන් එකපාරින්ම තේරුම් ගන්න පුළුවන් නේද? හැබැයි ඉතින් අභියෝගයෙන්නේ මෙතනදී අපිට මේ විදිහට හරිම ලේසියෙන් තේරෙන මේ දෘශ්‍ය සිතියම කම්පියුටරයකට පාවිච්චි කරන්න තේරුම් ගන්න පුළුවන් විදිය අන්නේ ව්‍යුහගත ආකෘතියකට පරිවර්තනය කරන්න කොහොමද? හරි. එහෙනම් අපි මේක ඇතුළටම ගිහින් බලමු. මුලින්ම අපි මේ කියන සැලැස්මේ ඒ කියන්නේ adjacency matrix එකේ නැත්නම් යාබද න්‍යාසයේ සරලම මූලිකම විදිය හදලා බලමු. මේ ජාලය නිරූපණය කරන්න පාවිච්චි කරන්නේ හරිම සරල දෙයක්. හරියට ස්ප්‍රෙඩ්ෂීට් එකක්, එහෙම නැත්නම් චෙස් බෝඩ් එකක් වගේ කොටු ජාලයක්. ඊට පස්සේ මොකද කරන්නේ? අර ජාලයේ තියෙන හැම සම්බන්ධතාවයක්ම මේ කොටු උඩ සටහන් කරනවා. වැදගත්ම දේ තමයි මේකේ නීති හරිම සරලයි. හිතන්න ලක්ෂ දෙකක් තියෙනවා I සහ J කියලා. මේ දෙක අතරේ සම්බන්ධයක් ඒ කියන්නේ රේඛාවක් තියෙනවා නම් අදාළ කොටුවට අපි 1 දානවා. එහෙම සම්බන්ධයක් නැත්නම් එතනට එන්නේ 0. දැන් බලන්න මෙතන තියෙන ඇත්තරම සිත් ගන්නා සුළු කාරණේ. අර ප්‍රස්ථාරයේ තියෙන සමමිතිය ඒක මේ න්‍යාසේ විකාරණයේ දිගේ ඒ විදියටම පිළිබිඹ වෙනවා. ඒක හරිම අපූර්ව දෙයක්. හොඳයි. දැන් අපි බලමු මේ මූලික සංකල්පය තවත් ඉස්සරහට ගිහින් සැබෑ ලෝකයේ තොරතුරුත් එකතු කළාම කොයි වගේ වෙනවද කියලා. හැබැයි හිතලා බලන්න මේ සම්බන්ධතාවලට දුර එහෙම නැත්නම් වියදම වගේ වෙනස් අගයන් තිබුණොත් මොකද වෙන්නේ? මොකද සැබෑ ලෝකයේ ජාලවල හැම සම්බන්ධයක්ම එක වගේ නෑනේ. නිකමට හිතන්නකෝ නගර දෙකක් අතර තියෙන දුර. මෙන්න මේකෙන් තමයි ඊළඟ පියවර පැහැදිලි වෙන්නේ. දැන් අපි අහන්නේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා විතරක් නෙවෙයි. දැන් අපි අහනවා ඒ සම්බන්ධයේ අගය, ඒ කියන්නේ බර කොච්චරද කියලා. ඉතින් දැන් බලන්න අර සරල බිඳුවේ එකේ සිතියම දැන් වෙනස් වෙලා ඒක දැන් එක් සම්බන්ධයේ නියම වියදම නැත්තම් බර පෙන්නන දත්ත වගුවක් බවට පත් වෙලා තියෙනවා. මෙතන තියෙන INF කියන එකෙන් අදහස් වෙන්නේ කිලින්ම පාරක් නෑ කියන එක. හරි. දැන් අපි තවත් එක ස්තරයක් ගැන හිතමු. ඒ තමයි දිශාව. මේ බලන්නකෝ අර සරල ඉරි ටික වෙනුවට ඊතලාවම මුළු ජාලයම ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන හැටි. දැන් මේවා එක මාර්ග වගේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක. දිශාවන් එකතු වුණාම අර අපි මුලින්ම දැක්ක න්‍යාසයේ තිබුණු සමමිතිය ඒක සම්පූර්ණයෙන්ම බිඳිලා යනවා. ඇත්තටම මේ සංකල්ප දෙකම, ඒ කියන්නේ බර සහ දිශාව කියන දෙකම එකට එකතු කරලා අපිට මීට වඩා ගොඩාක් සංකීර්ණ සැබෑ ලෝකෙට ගැලපෙන්න ජාල නිරූපණය කරන්න පුරුවන්. හොඳයි, මේ adjacency matrix එහෙම නැත්නම් යාබද න්‍යාසය කියන්නේ හරිම ප්‍රබල ක්‍රමයක්. හැබැයි මේක විතරක්ම නෙවෙයි තියෙන්නේ කියලාත් මතක තියාගන්න ඕන. මේකට විකල්පයක් තමයි adjacency list. ඒ කියන්නේ යාබද ලයිස්තුව. මේ ක්‍රමයේදී අර ප්‍රශ්නෙටම උත්තර හොයන්නේ වෙනස්ම විදියකට. අර වටේ ලොකු කොටු ජාලයක් පාවිච්චි කරනවා වෙනුවට මෙතනදී කරන්නේ හරිම සරල දෙයක්. එක ලක්ෂයක් අරගෙන ඒකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන අනිත් ලක්ෂ ටික මොනවද කියන ලයිස්තුවක් හදන එක. මේකෙන් අපි එනවා පරිගණක විද්‍යාවේ හරිම මූලික ප්‍රශ්නයකට. මේ ක්‍රම දෙකෙන් වඩා හොඳ මොකක්ද? ඇත්තටම උත්තරේ තමයි ඒක හැම වෙලෙම රඳා පවතින්නේ අපි විසඳන්න යන විශේෂිත ගැටලුව මත. ඉතින් මේක නිකන් පොතේ තියෙන දෙයක් නෙවෙයි. මේ සැලැස්ම මේ ක්‍රමය හරියට තේරුම් ගත්තොත් අද කාලේ තාක්ෂණය වැඩ කරන විදිහ තේරුම් ගන්න ඒක ලොකු උදව්වක්. ඉතින් අපි මේ ප්‍රශ්න ටික ඇහුවම මේ න්‍යාසය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්නවට වඩා එහාට යනවා. අපි ඒක පාවිච්චි කරන්නේ කොහොමද? ඇයි පාවිච්චි කරන්නේ කියන තැනටම යනවා. කෙටියෙන්ම කිව්වොත් මේ හරිම සරල කොටු ජාලය තමයි සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් විශ්ලේෂණය කරන තැන ඉඳලා GPS එකකින් පාර හොයාගන්න තැන වෙනකම් හැම දෙයකටම අඩිතාලම දාන්නේ. හිතන්න මේ ළගේ සරල කොටු ජාලයකට පුළුවන් නම් සංකීර්ණ ජාලයක් සිතියම් ගත කරන්න. එහෙනම් තව මොන වගේ දේවල් තේරුම් ගන්න අපිට මේක පාවිච්චි කරන්න බැරි වෙයිද? ඇතරම පින්තූර දත්ත බවට පත් කරන මේ ක්‍රමය මේ රූපසටහල් වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් එහාට යන සංකල්පයක්.